වේදිකාව වැඩකළ ආරාධිත නාට්‍ය සංගමයේ අපි ආරාධනය කරනවා වේදිකාවට පැමිණෙන්න. දේර වයන අනන්ත සිසු ගණ උදෙසා තමන්ගේ දැනුම දායාද කරන ආචාර්ය රවිබන්දු විද්‍යාපති මැතිතුන්ට දිගාසිරි ප්‍රාර්ථනා කරමින් අපි තවත් හොඳ ප්‍රසන්නාදයක් දීලා වේදිකාවට පිටවනවා. ඔතුමන්ගේ වාසනාවන්ත දෑතින් ත්‍යාග ප්‍රදානය සිදු කරන්න අපි සූදානම් වන්නේ. ඒ වගේම ගේ වාසනාවන්ත දෑතින් ඒ වගේම දෙවන ස්ථානයේ සඳහා ලයනල් ගුණරත්න අපේ ආදරණීය ඇදුරුතුමන්ගේ වාසනාවන්ත දෑතින් ඒ වගේම ප්‍රථම ස්ථානයේ සඳහා ආචාර්ය රවිබන්දු විද්‍යාපති මැතිතුන්ගේ වාසනාවන්ත දෑතින් ත්‍යාග ප්‍රදානය කරන්නට අපි සූදානම්. එසේනම් මෙන්න ප්‍රතිඵලය. වාදනාංශය ශ්‍රී ලංකා ජාත්‍යන්තර සංස්කෘතික ජන නර්තන කලා මහෝත්සවය 2025 වාදනාංශයේ තුන්වන ස්ථානය දිනාගනු ලබන්නේ ප්‍රතිඵලය තියෙනවා. තුන්වන ස්ථානයේ දිනාගනු ලබන්නේ රිවිසර ඩ්‍රම් ඉන්ස්ටිටියුට් කලායතනය ඉදිරිපත් කළ අපි සමාජිකයන්ට වේදිකාවට ආරාධනය කරනවා. ත්‍යාග ලබන්නට ජයන්ත පුෂ්ප කුමාර මැතිතුමිය ඔබතුමාගේ දෑතින් ත්‍යාග ප්‍රදානය කරන්නට සූදානම්. ඊළඟට වාදනාංශය දෙවන ස්ථානය ලයනල් ගුණරත්න මැතිතුන්ට අපි ආරාධනය කරනවා සම්මාන ප්‍රදානය කරන්නට. වාදනාංශයේ දෙවන ස්ථානයේ හිමි කරගන්නේ වාදනාංශයේ දෙවන ස්ථානය NTSL campus කණ්ඩායම ඉදිරිපත් කළ වාදන කණ්ඩායම. එසේනම් හිතවතුනි වාදනාංශයේ ප්‍රථමයන් තෝරන වේලාව ආචාර්ය රවිබන්දු විද්‍යාපති මැතිතුනි ඔබතුමන් හැර අනෙකෙක් අප දන්නේ නැහැ වාදනය වෙනුවෙන් මේ ත්‍යාග සම්මාන පිරිනමන තුළ. ඔබතුමාගේ දෑතින් වැයූ බෙරපද අදටත් සිරිලක සෑම තැන නර්තන ප්‍රසංගවල අපට ඇසෙනවා. ඔබතුමන්ගේ උගත් සිසු ගණ සිරිලක පුරා තවත් දුහුණන්ට දැනුම් දෙමින් සිටිනවා. ඉතින් ඔබතුමන්ට දිගාසිරි පතමින් අපි ආරාධනය කරනවා ප්‍රථම ස්ථානය සඳහා සම්මාන ප්‍රදානය කරන්නට. එතුමන්ගේ වාසනාවන්ත දෑතින් ශ්‍රී ලංකා ජාත්‍යන්තර සංස්කෘතික ජන කලා මහෝත්සවයේ 2025 තරඟාවලියේ වාදනාංශයේ ප්‍රථම ස්ථානය සඳහා සම්මානය දිනාගනු ලබන්නේ වාදනාංශයේ ප්‍රථම ස්ථානයේ හිමි කරගන්නේ තම්මැට්ටම් වාදනාංගයේ ඉදිරිපත් රිවිසර ඩ්‍රම් ඉන්ස්ටිටියුට්
මහෝත්සවය 2025 නර්තන තරගාවලියේ දේශීය නර්තනාංශයේ 3 වන ස්ථානය දිනා ගනු ලබන්නේ සාම්ප්‍රදායික ගැමි නර්තනය ඉදිරිපත් කළ හස්තෘ ස්කූල් ඔෆ් ඩාන්ස් නර්තන කණ්ඩායම. Let me just explain in English for the international teams here. We are giving the award to the national group. In third place, we have awarded Husky School of Dance. මීළඟට එහි දෙවන ස්ථානය සඳහා සම්මාන පිරිනැමීමට ගෞරවනීය ආරාධනය ජේ.කේ අතපත් වූ මැතිතුමනි ඔබතුමන්ට ජනකලා කේන්ද්‍රයේ තුල දේශීය නර්තනය දරුවන් වෙත හරි අපූර්වට කියා දෙමින් ලෝකයක් දිනන්නට දරුවන් තනන ඔබේ දෑතින් අපි සූදානම් මේ සම්මාන පිරිනමන්නට. එතුමාගේ දෑතින් දෙවන ස්ථානයේ සඳහා හිමි සම්මානයයි ප්‍රදානය කරන්නේ. ශ්‍රී ලංකා ජාත්‍යන්තර සංස්කෘතික ජනකලා මහෝත්සවය 2025 තරගාවලියේ දේශීය නර්තනාංශයේ දෙවන ස්ථානය හිමි කරගන්නේ සමන් අඩවිය නර්තන ඉදිරිපත් කළ S&D Dance Academy නර්තන ආයතනය. ඒ අධීරයේ ප්‍රථම ස්ථානයේ සඳහා සම්මානය පිරිනමන්නට ගෞරවනීය ආරාධනය සබරගමු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සෞන්දර්ය දුමින්ද සේනානායක මැතිතුනි ඔබතුමන්ටයි අපි ඉදිරියට ආරාධනා කරන්නේ සම්මාන ප්‍රදානය කරන්න. ඒ අතරේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර සංස්කෘතික ජනකලා මහෝත්සවය 2025 දේශීය නර්තනාංශයේ ප්‍රථම ස්ථානය හිමි කරගන්නේ ලීකලි නර්තනය ඉදිරිපත් කළ මාත්‍රා Ladies and gentlemen, moving on to the international category. We have witnessed breathless energy to the stage. ජාත්‍යන්තර මට්ටමේ තරග අත්දැකීමක් ලබා දුන් ඊශ්‍රායල නර්තන කණ්ඩායමට හොඳ ප්‍රසන්නාදයක් ලබා දෙමු අපි තුන්වෙනි ස්ථානයේ හිමි කරගත් ඊශ්‍රායල නර්තන කණ්ඩායම. Congratulations to all. අපි සූදානම් වන්නේ ජාත්‍යන්තර මට්ටමේ නර්තනයන් අතුරින් දෙවන ස්ථානයේ හිමි කරගත් නර්තන කණ්ඩායම සඳහා සම්මාන ප්‍රදානය කරන්නට. ඒ සම්මානය ප්‍රදානය කිරීම සඳහා අපි බොහොම ගෞරවයෙන් ආරාධනය කරනවා Moving IOB ලංකා සංවිධානයේ ගරු සභාපති තරිදු ධනංජය මැතිතුමනි ඔබතුමන්ටයි අපි ආරාධනය කරන්නේ ඉදිරියට බොහොම ගෞරවයෙන් දෙවන ස්ථානයේ සඳහා සම්මාන ප්‍රදානය කරන්නට. මේ නර්තනයන් සියල්ල ජාත්‍යන්තර මට්ටමේ නර්තනයන් ලෙස අගය කිරීම කළේ අපේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලය. ඔවුන් පස් දෙනා ලබා දුන් ලකුණු වල සාමාන්‍ය අගය රැගෙනයි මේ නර්තනයන් සඳහා අවසාන විනිශ්චය ලබා දෙන්නේ.
ඉතින් ජාත්‍යන්තර මට්ටමේ නර්තනයන් ලෙස අවසානයේ තෝරාගත් නර්තනාංග අතුරින් දෙවන ස්ථානයේ සඳහා හිමි සම්මානය දිනාගනු ලබන්නේ කවුද? ශ්‍රී ලංකා ජාත්‍යන්තර සංස්කෘතික ජනකලා මහෝත්සවයේ 2025 ජාත්‍යන්තර මට්ටමේ නර්තනයන් අතුරින් දෙවන ස්ථානයේ හිමි කරගන්නේ රබන් නර්තන ඉදිරිපත් කළ උල්පත ඩාන්ස් ඇකඩමි නර්තනාංග. Second place with a performance full of passion, precision, and unforgettable stage presence. Please give a huge round of applause. Raban Dance, Ulpata Dance Academy. Invite Dr. Professor Sudesh Mantenkar. And finally, the champions of this festival, the long-awaited moment. Their rhythm, creativity, and unity set the stage on fire tonight. The first place goes to the Armenian Dance Troupe. Congratulations. Set the stage on fire, a true celebration of all dance. නර්තනයේ චමත්කාරය, නර්තනයේ උත්කර්ෂය, ලෝකයට රැගෙන යන මොහොතක ජාත්‍යන්තර ජනකලා පිළිබඳ සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව සංවිධානය කළ ශ්‍රී ලංකා ජාත්‍යන්තර සංස්කෘතික ජනකලා මහෝත්සවයේ 2025 නර්තන අත්දැකීම තුළ අන්නේ විදිහටයි දේශීය ජාත්‍යන්තර සහ බෙරවාදන කියන අංශ තුනේ සම්මාන සහතික පත්‍ර බෙදී යන. ඉන් අනතුරුව අපි සූදානම් වෙනවා මෙතුළි සහභාගීත්වයන් සඳහා ත්‍යාග සහතික ලබා දෙන්න. To hand out the awards for participation, I would like to invite Ms. Nadisha Nilmini, Mr. Hamid Maulana, and Sampat Arab. සහභාගීත්වයේ වෙනුවෙන් සහතික පත්‍ර ලබන්නට ත්‍යාග ලබන්නට මේ ගෞරවනීය ආරාධනය. ප්‍රථමයෙන් කෝල්මුර නර්තන ඉදිරිපත් කළ රූ රංග නර්තන Ms. Nadisha Nilmini, Mr. Hamid Maulana, and Mr. Sampat Arab. මීළඟට යක්කනුම නර්තන ඉදිරිපත් කළ ඩොන් පේද්‍රික් විද්‍යාලය හොරණ කණ්ඩායම.
මීළඟට වඩික පටුන නර්තන ඉදිරිපත් කළ සුරල කලා ආයතනය. මීළඟට තාල රංග කලා ආයතනයටයි ආරාධනය. සුරබාවල්ලිය නර්තනය ඉදිරිපත් කළ තාල රංග කලා ආයතනයට අපි හොඳ අත්පොලසනාලයක් නමසුරුව ලබා දෙමු. අනේකාගේ දක්ෂතාවයේ අගයන පිරිසක් විදිහට මීළඟට අමා කලා ආයතනයටත් අපි ආරාධනය කරනවා. I would also like to invite the Estonian team to receive their participation award. Thank you so much for lighting up our stage tonight. වේගවත් අත්පොලසනාලයක් ලබා දෙමු එස්තෝනියානු නර්තන කණ්ඩායමට. මීළඟට අපි ආරාධනා කරනවා වැදගත් ජයග්‍රහණයේ කෙසේ හෝ වේවා ඔබ සියලු දෙනාගේ ගෞරවනීය සහභාගීත්වය අපි රටක් විදිහට රාජ්‍යයක් විදිහට නර්තනයේ හිතයිශීයයි විදිහට බොහොම සතුටින් සිහිපත් කරනවා අගය කරනවා මේ වෙලාවේ. වෙනකට අපි සූදානම් වෙන්නේ අද දවස හැඩ කරන්නට එකතු වුණු ආරාධිත නර්තන කණ්ඩායම් වෙත ත්‍යාග සහ සාතික පත්‍ර ප්‍රදානය කරන්නට මචං කියනවා නර්තන කණ්ඩායම් නියෝජනය කරමින් කීප දෙනෙකුට අපි වේදිකාවට ආරාධනය කරනවා. මීළඟට සබරගමු පළාත් නර්තන කණ්ඩායමටයි අපි සහභාගීත්වයේ වෙනුවෙන් සහතික පත්‍ර සහ සම්මාන ප්‍රදානය කරන්නේ. ඒ කණ්ඩායමේ සමාජිකයන් කිහිප දෙනෙකුට අපි ආරාධනය කරනවා වේදිකාවට සපමිනෙන්නට කියලා. සබරගමු පළාත් නර්තන කණ්ඩායම සබරගමු පළාතේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් දුමින්ද සේනානායක මැතිතුමන් ඊයේ දිනේදී අපට සහයෝගය දැක්වුවා මේ නර්තන තරඟ විනිශ්චය කටයුතු සිදු කිරීම සඳහා. ඉතින් එතුමාත් වේදිකාවේ සිටින මොහොතක නර්තන ඇඳුම් ආයිත්තම් මේ වන විටත් ඉතින් වෙනස් වෙලා දැන් ඉතින් දුර බැහැරට යන්න සූදානම් නිසා ඇඳුම් මාරු කරලා ඉන්නේ කමක් නැද්ද කියලා ඇහුවා. කමන්නේ අපි හොඳ අපලසනාදයක් ලබා දෙමු නර්තන කණ්ඩායමේ සමාජිකයන්ට. අපූර්ව වෙස්නර්තනයකින් වේදිකාව සැරසූ ඔවුන්ට අපේ ප්‍රණාමය ගෞරවය හිමි විය යුතු මොහොතක්. මීළඟට අපි ආරාධනය කරනවා හෙලේනා විජේවර්ධන බාලිකා විද්‍යාලයට ආරාධිත නර්තනයේ වේදිකාවේ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කීප දෙනෙකුට අපි ආරාධනය කරනවා තමන්ගේ ගුරුවරයා සිටිනවා නම් ඔවුන් සමග වේදිකාවට පැමිණෙන්නට කියලා හෙලේනා විජේවර්ධන බාලිකා විද්‍යාලයට.
හිතවතුනි අපි සූදානම් වන්නේ ඊයේ දිනේදී තරගයට සහභාගී වුණු කණ්ඩායම් 24න් අද දවසේ සඳහා අපි කණ්ඩායම් 12යි තෝරාගත්තේ. ඒත් ඊයේ දිනේත් මේ වේදිකාව සරසන්නට තරඟ වදින්නට උත්සුක වුණු නර්තන කණ්ඩායම් වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කරන්න සූදානම් වෙන්නේ. ඒ කණ්ඩායමට අපි පිළිගන්න ලබා දෙන්න. මීළඟට හොරණ විද්‍යාර්ථ විද්‍යාලයේ නර්තන කණ්ඩායම. මීළඟට සත්සර කලායතනයටයි ආරාධනය සහතික පත්‍ර ලබන්නට. සත්සර කලායතනයේ සමාජිකයන් සිටිනවා නම් පැමිණෙන්නට කියලා අපි බොහොම ගෞරවයෙන් ආරාධනය කරනවා. මීළඟට සතේශ්වරී කලායතනයේ සමාජිකයන් සිටිනවා නම් පැමිණෙන්න වේදිකාවට පදක් ප්‍රසන්නාදයක් ලබා දෙන්න ඕනට ඊයේ දිනේදී තරගයට සහභාගී වුණු ආදරණීය හිතවතුනි. මීළඟට සුලලිත කලායතනයේ සමාජිකයන්ටයි අපි වේදිකාවට ආරාධනය කරන්නේ. සුලලිත කලායතනය. එත් සමගින් ඉකෝල් ජාත්‍යන්තර පාසලටත් අපි ආරාධනය කරනවා. ඉකෝල් ජාත්‍යන්තර පාසලටත් ආරාධනය කරනවා සම්මාන සහතික පත්‍ර ලබන්නට. ඒ සමගින් ශ්‍රීමාලී කලායතනයටයි අපි ආරාධනය කරන්නේ සහතික පත්‍ර ලබන්නට ශ්‍රීමාලී කලායතනයට. ඒත් සමගින් අපි මීළඟට සූදානම් වෙන්නේ මිට පෙර තරඟේ ඉවත් වන්නට සිදු වුණු ඒ තරඟ වැදිලා මේ උත්සවයේ තරඟයට වර්ණයක් එකතු කළ පන්සිලූ කලායතනයටයි අපි ආරාධනය කරන්නේ සහතික පත්‍ර සහ සම්මාන ලබන්නට. අපි හදත් ප්‍රසන්නාදයක් ලබා දෙමු පන්සිලූ කලායතනයට. ඒ සමගින් සංචල්‍යා නර්තන කණ්ඩායමටයි මීළඟට අපි ආරාධනය කරන්නේ සහතික සම්මාන ලබන්නට. සංචල්‍යා නර්තන කණ්ඩායම. මීළඟට වේදිකාවට ආරාධනය ලබන්නේ ජනශ්‍රී නර්තන කණ්ඩායම. ජනශ්‍රී නර්තන කණ්ඩායමට අපි හොඳක් කළ සම්මානයක් ලබා දෙමු. අවසාන සහතික පත්‍ර සම්මාන ප්‍රදානය. අවසාන වශයෙන් මදුහන්සේ කලායතනයටයි අපි අත්වල සන්නද මැද ආරාධනා කරන්නේ වේදිකාවට සාතික සම්මාන ලබන්න. මදුහන්සේ කලායතනය.